ඔන්න එකෝමත් එක ගමක සල්ගාදු කියලා කපටි මනුස්සයෙක් ජීවත් වුණා. සල්ගාදුගේ ජීවනෝපාය වුණේ කැලෙන් අල්ලගන්න සත්තු එක එක බොරු කියලා ගමේ මිනිස්සුන්ට විකුණපු එක. ඉතින් සල්ගාදු කරන මේ වැඩේට සල්ගාදුගේ බිරිඳ නම් පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. දවසක් සල්ගාදුගේ බිරිඳ සල්ගාදු ළඟට ගිහින් මෙහෙම කිව්වා. සල්ගාදු හැයි ඔයා මේ වගේ කපටි වැඩ කරන්නේ? දැන් ඔහොම මිනිස්සුන්ට වංචා කළාට තව ටික කාලෙකින් මේ මිනිස්සුන්ට ඔහේ කරේ බොරුවක් කියලා අහුවෙනවා. මේ වැඩේ දිගටම කළොත් ඔහෙට දුක් විඳින්න වෙයියෝ. සල්ගාදුගේ බිරිඳ මෙහෙම කිව්වත් සල්ගාදු එක පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නෑ. සල්ගාදු කරේ උදේ කෑම කාලා ගෙදරින් පිටත් වුණ එක විතරයි. මේ යන අතරේ අද කීයක් හරි කොහොමද හොයාගන්නේ කියලා කල්පනා කරපු සල්ගාදුට එක පාරට තාරාවෙක් කෑ ගහන සද්දයක් ඇහුණා. සද්ද ඇහුණ ගමන් කීයක් හරි හොයාගන්න පොටක් පෑදුනා කියලා හිතපු සල්ගාදු හිමීට තාරාව ළඟට කිට්ටු කරලා තාරාවව අල්ලගත්තා. ඉතින් ඊට පස්සේ අල්ලගත්ත තාරාවත් අතේ තියාගෙන සල්ගාදු කෙලින්ම ගියේ කඩපිල පැත්තට. ඉතින් කඩපිලට ගිය සල්ගාදු තාරාවත් අතේ තියාගෙන වැඩිය සෙනග නැති පැත්තකට වෙලා වාඩි වෙලා එතෙන්ට කවුරු හරි එනකන් කියලා බලාගෙන හිටියා. ටික වෙලාවකින් සල්ගාදු හිටිය තැන බස් එකක් නතර කරා. මේ බස් එකෙන් එක මිනිස්සෙක් බැහැලා සල්ගාදු ඉස්සරහින් යනකොට සල්ගාදු තාරාව එක්ක කතා කරන්න පටන් ගත්තා. මට සමාවෙන්න තාරපැටියෝ. ඔයා තව ටික දවසකින් රත්තරන් බිත්තරයක් දානකම්වත් මට ඔයාව බලාගන්න විදිහක් නෑ. ඇත්තටම මට තේරෙන්නේ මොනවා කරන්නේද කියලා. ඉතින් සල්ගාදු මෙහෙම කියනකොට එතනින් ගිය පුද්ගලයාට මේ කතාව ඇහුණා. ඉතින් ඔහුට හිතුණා මොකද්ද මේ රත්තරන් බිත්තර දාන කතාව කියලා සල්ගාදුගෙන් අහලා බලන්න. මේ උන්නේ ඔය කිව්ව කතාව ඇත්තක්ද? මේ තාරාව රත්තරන් බිත්තර දානවා කිව්වේ? ඔවායු බොන්න තාම නම් පොඩි පැටියා. හැබැයි තව සුමාන 2-3ක ඉඳන් ඉතින් රත්තරන් බිත්තර දාන්න පටන් ගන්නවා ඒකාන්තයි. හැබැයි ඉතින් හොඳට පෝෂණය කරන්න වෙනවා. ඇත්තටම මට මේ වෙලාවේ සතා පෝෂණය කරන්න තරම් වත්කමක් නැති හින්දායි මම මේ සතාවත් අරගෙන ආවේ. පළක් ප්‍රයෝජනයක් ගන්න කාට හරිවත් දෙන්න කියලා හිතාගෙන. අපරාධනේ ඉතින් මේ රත්තරන් බිත්තර ගන්න තියෙන අවස්ථාව. හැබැයිට මට නම් විශ්වාස කරන්න බෑ රත්තරන් බිත්තර දානවා කිව්වහම. මහත්තයා මොන වෙයි මේ කියන්නේ? මේ තාර පැටියගේ අම්මගෙන් මං කොච්චරනම් රත්තරන් බිත්තර ගත්තද? අනේ මයි අවාසනාවට ආලපාල බලු නාම්බෝ ටික එකතු වෙලා ඒ සතා නොමරන්න අදටත් මං ලක්ෂපතියෙක් නෙව. අන්තිමට මට ඉතුරුනේ ඒ තාරා වගේ බිත්තරයකින් හදාගත්ත මේ පැටියා විතරයි. මට ඉතින් මේ පැටිය පෝෂණය කරන්නවත් දැන් වත්කමක් නැති හින්දායි මම මේ කඩපිල පැත්තට ආවේ. හම්බෙන කෙනෙකුට හරි දීලා දාන්න හිතාගෙන. මේ පැටිය ගත්ත කෙනාට නිදානයක් හම්බුණා වගේ තමයි ඉතින්. රත්තරන් බිත්තර දාන්න ගත්තම දවස ගානේ දාන්නේ ඕන් අයිබෝන්ට. ඕ හැබැයිට මේ උන්නේ ඔහේ කැමතිනම් මට දෙනවා මේ තාරාවව. මට මේ තාරාවට හොඳට කන්න බොන්න දීලා බලාගන්න පුළුවන්. මම ඔහේට හොඳ ගානකුත් දෙන්නම්. මොකද කියන්නේ? අනේ මන්ද අයිබෝන්ට මට ඉතින් මේ සතාව දෙන්නත් මහ මොකද වගේ මේක තියාගන්නවා. මෙහෙම කියලා සල්ගාදුගේ අතේ ලොකු ගාණක් මිටවලවපු මේ පුද්ගලයා තාරාවත් අරගෙන යන්න ගියා. සල්ලි කීයක් හරි අතට ආව එක ගැන සල්ගාදුට හරිම සතුටුයි. කාලය ගෙවිලා ගියා. ටික දවසක් යනකොට සල්ගාදුගේ අතේ තිබුණ සල්ලි සේරම ඉවර වුණා. ඉතින් ආයෙත් කීයක් හරි හොයාගන්න හිතුව සල්ගාදු කල්පනා කර කර කැලේ පැත්තට ගියා. ඉතින් මෙහෙම යන අතරේ එක පාරට සල්ගාදුට එළුවෙක් කෑ ගහන සද්දයක් ඇහුණා. ඉතින් මේ සද්දෙන් සතුට ඉහවා ගිය සල්ගාදු එළු පැටිය අල්ලගන්න කියලා හෙමින් සීරුව එළු පැටිය ළඟට කිට්ටු කළා. එළුවව අල්ලගත්ත සල්ගාදු සුපුරුදු විදිහටම ගියේ කඩමණ්ඩිය පැත්තට. ඉතින් මේ එළු පැටියවත් අරගෙන කඩමණ්ඩියට ආව සල්ගාදු වැඩිය කවුරුත් නැති තැනක් බලලා වාඩි වෙලා කවුරු හරි කෙනෙක් ඔහු ළඟින් යනකම් බලාගෙන හිටියා. ඔන්න මේ අතරේ සල්ගාදු ඉස්සරහින් පුද්ගලයෙක් යනකොට සල්ගාදු එළු පැටිය එක්ක කතා කරන්න පටන් ගත්තා. අයියෝ කතා කරන්න පුතේ කතා කරන්න. මොකද මේ ලැජ්ජාවෙන් වගේ ඉන්නේ. හරි මට කියන්නකෝ අපි දැන් ගෙදර යන්ද? එක පාරටම සල්ගාදු මේ කතා කරන්නේ කා එක්කද කියලා හැරිලා බලපු මගියගේ ඇස් දෙක උඩ ගියා. ඔහු සල්ගාදුයි එළු පැටිය දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.
ෂික් ඇයි පැටියෝ බෑ කියන්නේ ගොඩක් වෙලා අපි දැන් කඩපිලේ හිටියනේ කෝ මට කියන්නකෝ ඇයි දැන් ගෙදර යන්න බෑ කියන්නේ කතා කරන්නකෝ හොඳ පැටිය වගේ කෝ බෑ හරි එහෙනම් ගෙදර යන්න බැරි යන්න කැලේ පැත්තට බෑ ඔය ඉතින් ඔය ඒකට බෑලු දෙයනේ මේ සතා බොහොම අපූර්වට මේ මිනිස්සෙ එක්ක කතා කරනවනේ ආනාන හැම දෙයකටම උත්තරයක් දෙනවා උන්නහේ මේ පැටිය දස්සයා හොද්දට කතා කරන්න හැකි පොඩි හින්දා හොඳටම බෑ හැබැයි ටික දොහා කියනකොට කතා කරයි මනුස්සෙක් වගේම මොකක් කිව්වා මේ අනේ උන්නේ මේ සතාව මට දෙන්න බැරිද මං ඉල්ලන ගානක් කොහෙට දෙන්නම් මේ වගේ කතා කරන සතෙක්ව නම් ආයේ ජීවිතේට හොයාගන්න ලැබෙන එකක් නෑ ඒ හින්දා ඉතින් මට වටින ගානක් දුන්නොත් හොඳයි හරි ඒකට කාරි නෑ මෙන්න මේක තියාගන්නකො ඉතින් මෙහෙම කියපු මගියා සල්ගාදුට ලොකු ගානක් අතට දීලා එළු පැටියව මිලදී ගත්තා. සල්ලි ටික අතට හම්බුණ ගමන් සල්ගාදු ඉක්මනින්ම එතනින් මාරු වුණා. මෙහෙම ටික කාලයක් ගෙවිලා ගියා. එක දවසක් කතා කරන එළුවව මිලදී ගත්ත මගියා එළුවත් එක්ක කතා කර ඉන්නකොට සල්ගාදුගෙන් රත්තරන් බිත්තර දාන තාරාව මිලදී ගත්ත පුද්ගලයාත් ඒ පැත්තට ආවා. ඉතින් එළුවා එක්ක කතා කරන්න දඟලන පුද්ගලයා දැකපු රත්තරන් බිත්තර දාන තාරාවගේ අයිතිකාරයා එතෙන්ට පොඩ්ඩක් ලං වෙලා බැලුවා. මේ උන්නහේ මන් දැන් ටික වෙලාවක ඉඳන් ඔහෙ දිහා බලාගෙනයි හිටියේ. ඔය හොඳින් නේද? ඇයි මේ එළුවෙක් එක්ක කතා කරන්නේ? ඔය හිතුවද මට පිස්සු කියලා? මේ එළුව කතා කරන එළුවෙක් තාම පොඩි හින්දා හරියට වචන කියවෙන්නේ බෑ කියලා විතරයි කියන්නේ තාම. මම මේ කතා කරන්න පුරුදු කරවනවා. හැබැයිට මේ මල්ලඟ ඉන්න තාරා පෙටියත් රත්තරන් බිත්තර දානවා. මං සතාව ගද්දි නම් කිව්වේ එහෙමයි. දැන් සුමාන ගානක් තිස්සේ හොඳට කන්න බොන්න දෙනවා. ඒ තාම රත්තරන් බිත්තරයක් තියා නිකම් බිත්තරයක්වත් දැම්මේ නෑ නෙව. මම මේ විකුණපු මිනිහා හොයාගෙන යනවා මේ මිනිහා මාව රවට්ටලා වගේ. මොකක් කිව්වා? මම දැන් සුමාන ගානක ඉඳන් මේ එළුවව කතා කරවන්න හදනවා. බෑ කියලා විතරමයි කියන්නේ ආයිබෝවන්ට. ඒ කියන්නේ මේ මිනිහා මාවත් රවට්ටලාද කොහෙද? යන්න මාත් එන්නම් ඔය සටකපටිය හම්බෙන්න යන්න. ඉතින් මෙහෙම කතා වුණ මගියෝ දෙන්නම සත්තු දෙන්නත් උත්සගෙන සල්ගාදු හොයාගෙන යන්න පිටත් වුණා. මෙහෙම ටික දුරක් යනකොට මේ දෙන්න ඈතින් එන සල්ගාදුව දැක්කා. ඉතින් මේ දෙන්න දුර ඉඳන්ම සල්ගාදුට කතා කළා. සල්ගාදුට මේ දෙන්න කතා කරන සද්දය ඇහුණත් ඇහුනේ නැති ගානට ඉස්සලා යන්න ගියා. ඉතින් අර මගියෝ දෙන්න සල්ගාදුගේ පස්සෙන් සල්ගාදුගේ ගෙදරට ආවා. සල්ගාදු ගෙදරට ආව ගමන් එයා බොරු කියලා සත්තු විකුණපු මිනිස්සු දෙන්නෙක් එයා පස්සෙන් එනවා කියලා බිරිඳට කතා කරලා කිව්වා. මේක අහගෙන ඉඳපු මගියෝ දෙන්න මේ මිනිස්සයාට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ කියලා කතා කරගත්තා. ඉතින් සල්ගාදුගේ ගෙදරින් ටිකක් දුරට ගිය මගියෝ දෙන්නගෙන් එක්කෙනෙක් එයාගේ ඇඟ පුරාම රත්තරන් තීන්ත ගාගත්තා. ඊට පස්සේ ඇසිපිය ගහන්න නැතුව හෙලවෙන්නේ නැතුව පිළිමයක් වගේ හිටියා. අනිත් මගියා මේ රත්තරන් පිළිමේ උස්සගෙන සල්ගාදුගේ ගේ ළඟින් එහෙට මෙහෙට යන්න පටන් ගත්තා. මේක දැකපු සල්ගාදු ටිකක් කිට්ටු කරලා බැලුවා. මේ මොකද උන්නේ මේ පිළිමෙකුත් උස්සගෙන කරන්නේ? කෝ කතා කරන එළුවා? ඌ හොඳින් ඉන්නවා. මම එනකොටත් අපේ දෝනියන්ද එක්ක කතා කර හිටිය අර ගෙදරට වෙලා. ඒක නෙමේ කොහෙද මේ පිළිමෙකුත් උස්සගෙන යන්නේ? කෑ ගහන්න එපා. මේක දඹ රත්තරන් පිළිමයක්. කාට හරි ඇහුනොත් මේක මගෙන් හොරකම් කරાવી. මම මේ කඩපිලට ගෙනියනවා කාට හරි විකුණන්න කියලා හිතාගෙන. මම මේ ඔහේව විශ්වාස නිසයි මේ ගැන කිව්වේ. දෙයයන්ටම ඔප්පුවෙච්චාවේ මෙච්චර ලොකු රත්තරන් පිළිමයක්? ඇත්තටම කොහෙන්ද උන්නේ මේ කොහෙට හම්බුනේ? මේ පිළිම ගැන මට කිව්වේ ඔහේකින් ගත්තාර කතා කරන එළුවා. කැලේ ගල්ගුවාවක හංගලා තියෙනවා දැකලා නෙව මේ සතා කෑම හොයාගෙන යනකොට. ඉතින් මං තන අහගෙන ගොහින් ගත්තා. හැබැයිට මේ උන්නේ මමනේ ඔහේට ඔය කතා කරන එළුවා දුන්නේ. ඒකට යුතුයකමක් විදිහට මට ඔය රත්තරන් පිළිමේ දෙනවා. මං ඔහේට හොඳ ගානකුත් දෙන්නම්. හොඳයි. මට මෙච්චර ලොකු උදව්වක් කරලත් මට ඔහේගේ වචනය අහක දාන්න බෑනේ. වටින ගානක් දෙන්නකො එහෙනම්. ඉතින් සල්ගාදුව රවට්ටපු මගියා රත්තරන් පිළිමේ සල්ගාදුට දීලා සල්ගාදුගෙන් හොඳ ගානක් අරගත්තා.
සතුට ඉහවහා ගිය සල්ගාදු ඉක්මනටම පිළිමේ රෙදි කෑල්ලකින් වහලා දාලා මේ ගැන එයාගේ බිරිඳට කියන්න කියලා හිතාගෙන ගෙට දිව්වා. මේක අහපු සල්ගාදුගේ බිරිඳටත් හිතාගන්නවත් බැරි වුණා. ඉතින් මේ පිළිමේ බලන්න ඇයත් සල්ගාදු එක්ක එළියට ආවා. අනේ දෙයියනේ, ඒත් එතන තිබුණේ සල්ගාදු පිළිමේ වහලා ගිය රෙදි කෑල්ල විතරයි. සල්ගාදු දුකින් සහ ලැජ්ජාවෙන් ඒක දිහා බැලුවා. ලැජ්ජ වුණ සල්ගාදු දිහා බලපු බිරිඳ සල්ගාදුට මෙහෙම කිව්වා. මම කිව්ව නේද හැමදාම මිනිස්සු රවට්ටන්න එපා, කවදා හරි ඔයාමයි ඒ වගේ රැවටෙන්න කියලා. හද ඉඳන්වත් හොඳ මිනිහෙක් වෙන්න. මේ කතාව අහපු සල්ගාදුට තමන් ගැනම ලැජ්ජ හිතුණා. ඉතින් එදයින් පස්සේ සල්ගාදු කවදාවත් මේ වගේ වැඩ කළේ නෑ. දැක්ක නේද පුංචි යාළුවනේ, අනුන්ව රවට්ටන්න ගියාපුවම වෙන දේවල්.